මේ මොකක් ලොකු වෙනසක් වෙලා. යම් බලන්න කතා කරන කවුරු ඉන්නවද කියලා. මාමේ කොහමද? කොහමද? කවද්ද ආවේ? මම නම් දැන් පෙරේදරයා තමයි ආවේ. මේ ලොකු වෙනසක් වෙලානේ මේ වත්තේ. අයි ඔයා එනකොට තිබුණේ නැද්ද? නෑනේ මම යනකොට හිස්සිරීමක් නෙමේක. මම දැන් මාස 5ක් විතර නෝනේ ගිහිල්ලා. එකක් දාලා පොඩි වගාවක් පටන් ගත්තා උතේ ඉතින් මේ වැඩට යන්න කලින් උදේ නැගිටලා පොඩ්ඩක් ඉව කරනවා. ඒකනේ ලස්සන වෙලානේ මේ. මොනවද මේ තියෙන්නේ? බබලා. ගෙවතු වගාවක් තමයි පටන් ගත්තේ. මම ඉතින් ඉස්සර ඉඳලා පුතා දන්නවනේ. ඔය වගාවට කැමතිනේ. දැන් පොඩ්ඩක් හොඳයිද? ඒකනේ ලස්සනයිනේ. ඔයා මේ තනියමද කරන්නේ මේක? ඔව්. නැන්ද පොඩි උදව්වක් දෙනවා. මොනවද දැන් මෙතන මේ තියෙන්නේ? මේකේ මේ එකක් කියලා නෑ ගොඩක් ගෙදරට අවශ්‍ය කරන ගොඩක් જાති තියෙනවා මේ ගෙදර ප්‍රයෝජනෙට. ඔව්. ඒකම මේ ඉඟුරු ටිකකුයි බුලත් ටිකකුයි දාගත්තා. ඉතින් කීයක් කරේ අපතර හොයාගන්න පුළුවන් නේ මගේ පෞද්ගලික වියදමට. ඒක නෝ මේකෙන් ආදායමකුත් ලබනවද? නැතුව. ආදායමක් හොඳ ගන්න. මං හිතුවා නැත්තම් මේ ගෙදරට මොන හරි මේ පරිභෝජනය සඳහා වවනවා කියලා. ගෙදර පරිභෝජනයටත් සමහර જાති කරනවා. දැන් මේ වැටකොළු ටිකක් කරවිල අතන දැන් පිපිඤ්ඤ වෙලක් ලොකුවට තිබුණා. මේ අයිඩියාස් කොහෙන්ද වාට මේ ඉතින් ඔය YouTube එකෙන් තමයි ගන්න. YouTube එකෙන් බලනවා. බලලා ඉතින් දැන් මේකේ නම් මේ පළවෙනි පිපිඤ්ඤ වෙල පිළිලා ඉවරුණා. දැන් කරවිල වෙල තියෙන්නේ. කරවිල වෙලත් මේ මම මේකෙම විතරක් හදන්න හිටියේ. පස්සේ දැන් මෙයා යනවා කඩාගෙන. මම ඉතින් ඔය යන්න ඇරි එතකොට මේ කහපාට මල් තිබුණා ලස්සනයිනේ. මේ ඔයා මේ සම්බන්ධව කලින් ඉඳලා දන්නවද නැත්නම් ඔයා ඉගෙන ගත්තද? කොහොමද? නෑ ඉතින් මම ඉතින් ඔය කොහොමද මට කාලය තිබුණානේ ඉතින් මම මේ පොඩි කන්ටෙන්ට් එකක් ගහනවා. හරි ගහන්න නෑ. මේ කාලය තිබිච්ච නිසා මම වැඩ කරගෙන ගියා ඉතින් සාර්ථකත්වයක් තියෙනවා. ඉතින් ඔයත් කරන්නකෝ උදේ අම්මට කියන්නකෝ මේ වගේ කරන්න කියලා කියලා දෙන්නකෝ. ඉතින් කොහොමද මේක අලුතින් දැන් මම මේ වගේ දෙයක් ස්ටාර්ට් කරන කෙනාට කොහොමද මුල් ආරම්භය ගන්න මොනවද හොඳ බීජ එතකොට? ස්ටාර්ට් එක බීජ කියන්නේ පුතේ ගෙදරට මොනවද අවශ්‍ය කියන එක ඉස්සෙල්ලා හොයාගන්න ඕනේ. ඒකෙන් පටන් ගන්න පුළුවන්. අපි හිතමුකෝ දැන් පිපිඤ්ඤ වෙලක්, කරවිල වෙලක් හදාගත්තාම ඉතින් ඒවෙන් සෑහෙන ප්‍රයෝජනයක් තියෙනවනේ. ඔව් අනිවාර්යයෙන්. මේ Tamanටත් කන්න පුළුවන්. අනික ස්වභාවික පොහොර වලින් මං හිතන්නේ මේවා ඔක්කොම නේද? දැන් මේ කරා අදත් ගෙදර ව්‍යංජන වලට මේ කරා දුන්නා. ඔව්. ඉතින් මොනවා හරි පැල 5ක් 6ක් හදාගත්තාම ඉතින් ලස්සනකුත් තියෙනවා. මේ ඔක්කොම ඔයාගේ අයිඩියාස් නේ. මේ කෑල්ල මට මතක විදිහට මේ ඉඩම නිකන් හිස් ඉඩමක් තිබ්බේ. මේක ඔයා සම්පූර්ණ ලොකු ප්‍රයෝජනයකට අරගෙන මට පේන්නේ නේද? ඔව් ඒක පුතේ මුලින් ඉඳලම මගේ ප්ලෑන් එක තිබුණා මේ වත්ත පුරාම ගේ හදාගන්න නැහැ කියන එක. මම මේ ගේ ප්ලෑන් ඩිසයින් කරන්න දුන්නේ මට මේ කොනට කරලා ගේ හදව ගන්න. ඔව්. ගේ ඉඩවෙන් භාගයකටත් වඩා අඩුවෙන් තමයි ගේ හැදුවේ. ඉතිරි ඉස්සරහා සම්පූර්ණ තියාගත්තා ඉතින් ඔය මොනවා හරි දෙයකට ප්‍රයෝජනයක් තියෙන්නේ කියලා ලස්සනට. මට මේ අයිඩියා එක නිකන් හිතුණා පොඩ කරේ මේ දින ලී කෑලි ගෙනල්ලා හිටවගෙන කරා මේ එන්නකෝ උදාන මේ බුලත් වගාවක් වෙන්නේ හොයම් බලන්න මේක දැන් මේ මාස දෙකක් විතර වෙන්නේ අර හොද්දටම වැස්සනේ පහුගිය දවස්වල ඒ වැස්ස වෙලාවේ මමත් ඔය කන්ටෙන්ට් ක්‍රියේට් කරනවා එහෙමද YouTube channel එකක් තියෙනවා මම ඒකට මේ දැන්ම බුලත් වගාවේ මුල ඉඳලා කොහොමද කරන්න කියලා මගේ වීඩියෝ තියෙනවා පුටා ගිහලා බලන්නකෝ මේ එක්වෙන් මීඩියා එකේ දැන් මේ ටික දැන් මෙතන බුලත් මේ ඉනි 40ක් විතර තියෙනවා. 15යි 30යි 35. මගේ හැමතැනම තියෙනවා මේ මම ඉඩ තියෙන හැමතැනකම යන්න එන්න මේ හැම අතරින් පතර යන්න එන්න පුළුවන් විදියට. බුලත් දාලා තියෙනවා. සහ මේ මෙතන මොනවද මාමේ මේ තියෙන්නේ? ඉඟුරු මේක හොඳ ආදායමක් ගන්න පුළුවන්. දැන් මට ඇත්තටම කියන අපිට ගෙදරට නම් ඉඟුරු ගහක් දෙයක් තිබ්බම ඇති. ඔව්. මේක මම කොහොමද දැන් ඉඟුරු දැන් කිලෝ එකක් රුපියල් 1000 පැනලා යන්නේ 1000 ගන්න. ඉතින් මේ ඉඟුරු මිල තියෙන කාලේට ගලවලා විකුණන්න පුළුවන්. දැන් මේ එක විදියට එක තරමට තියෙන්නේ. මම විඩේ තමයි ඊටවන්නේ. ඒ කියන්නේ මාම පොඩි එක්ස්පෙරිමන්ට් එකක් වගේද එහෙමද කරන්නේ නැත්නම් බෑ අපිට එකපාරටම ඉඟුරු බෑග් 100ක් හදාගෙන මම YouTube එකේ වීඩියෝස් දැකලා තියෙනවා ඉඟුරු බෑග් 100කින් ලක්ෂයක් හොයමු කියලා. ඔව්. පුළුවන්. හැබැයි ඉඟුරු බෑග් 100ක් එකපාර හදාගන්න කෙනෙකුට ලේසි නෑ. එතකොට ඒගොල්ලන්ට අයිඩියා එකක් ගන්න තියෙන්නේ අපි බෑග්ස්
ඒ කියන්නේ මේ මම දන්න තරමින් මාම ඡායාරූප ශිල්පකරණයේ උපරිම මේ හොඳ ජ්‍යෙෂ්ඨ ශිල්පී ඡායාරූප ශිල්පී. ඒ ඡායාරූප ශිල්පියෙක් මේ සම්බන්ධව මේ වැඩක් කරනවා කියන්නේ ඇත්තටම ලොකු වගයක්. ඒ කියන්නේ ඒක ලොකු වටිනාකමක්. ඒක තමයි මට මේ දේවල් වලට පාවිච්චි මොකද ඡායාරූප ශිල්පිය කියන්නේ සබහාදහමත් එක්කනේ ඉන්නේ. අනිවාර්යයෙන්. එතකොට අපි සබහාදහමේ දේවල් ස්ටඩි වෙනවා ආසහිත වෙනවා. අපි කොහොමද ගහ කොළ මල් ඒවට හරි කැමතිනේ. දැන් මේ මං අහන්නේ දැන් මේ වැඩයි ඡායාරූපකරණයයි වෙලාව වෙන් කරගෙන කොහොමද මේ වෙලාවට ඒ වැඩේ කරන්න වෙලාවක් තියනවද අනිත් බිස්නසුත් එක්ක මේ වැඩේට? ඒකට මං ඒක අහන්නේ දැන් සාමාන්‍ය බිස්නස් එකක් කරන මිනිස්සෙක් උනත් මේ වගේ දේවල් පටන් අරගෙන කරන්න පුළුවන්ද කොහොමද වෙලාව වෙන් කරගෙන? පුළුවන්. ඒ කියන්නේ මෙහෙමයි. ඒක මේ අපි අර වැඩ ගොඩ කරගෙන නෑ. දැන් මේක මේ වත්ත බලපු ගමන් කෙනෙකුට මේ මනුස්සයට කිසි නිදහසක් නැතුව ඇති මේ ටික කරන්න කියලා. එහෙම නෙමෙයි. ඒ ක්‍රමානුකූලව දෙයක් කරගත්තට පස්සේ දැන් ඡායාරූප ශිල්පයේ උනත් වැඩ ගොඩ ගහගෙන නෑ. එවලෙවල ඒ වැඩ ඉවර කරනවා. සහ අපිට ඕනම මිනිසෙකුට තියෙන උදෑසන හෝ හවස් කාලේ පොඩි හරි වෙලාවක් තියෙනවා. මේ ඒ ලැබෙන පොඩි ටයිම් එකෙන් කරපු ලොකු වැඩක් මේක නේද? ඉතින් පුතා හිතන්නකෝ මේ අපි කඩේකට ටවුන් එකකට යන වෙලාවකට හරි මේ ඒ වෙලාවකට බෑග්ස් 10ක් විතර ගන්න. මේ මෙච්චර ලොකු ගාණක් නෑ නේ. ඊට පස්සේ පස් ටිකක් වුණා. ඒකට පොඩි තියෙනවා. ඒකට දාන්න ඕන ජාති ටිකක් පස් ටිකක් කොම්පෝස්ට් පොහොර ටිකක් ඊට පස්සේ කරදායිය ටිකක් ඔය කොල්ලෙලි කෑලි ටිකක් දාලා ඔය පැකට් 5ක් විතර පළවෙනි දවසේ අර පුළුවන් වෙලාවට හදලා තියලා තියෙනවා. හරි ඊට පස්සේ අපි තෝ කඩේකට යනවා කියලා සුපර් මාකට් එකකට හරි එළවලු කඩේකට හරි ඉඟුරු ගෑම් 100ක් ගත්තොත් හරි ඒකේ ඔය ග්‍රෑම් 25 විතර කෑලි ටිකක් කෑලි 4ක් විතර අර බෑග්ස් වලට දාලා උඩින් පිදුරු පොඩ්ඩක් දාලා වහලා තිබ්බාම ඕක අපි නොදැනම මාසයක් දෙකක් යනකොට මේ ඉඟුරු මේ වගේ හැදිලා එහෙමනේ මේන්ටේන් කරගෙන යන්න තියෙන. දැන් මේ හොඳ ආදායමක් ගන්න පුළුවන්. මමත් ඉතින් ඔය ගොඩක් කියනවා මේ ලොකු පඳුරු මේ හැදිලා තියෙන්නේ. මේ පඳුරක් හරියට මේ මාස සාමාන්‍යයෙන් අපි 8ක් විතර තියන්නේ කියලා තමයි. ගලවනකොට කිලෝ 2-3ක් තියෙනවා ඕකේ ඉඟුරු වල. ඉතින් එක ඉඟුරු බෑග් එකේ අර කියන්නේ ලක්ෂ ගණන් පර්චේස් එකකින් ලක්ෂයක් හොයනවා කියලා තියෙන වීඩියෝ ඒවා බොරු නෙමෙයි. ඒවා ඇත්තනේ. මෙහෙම හදාගත්තාම මේවට අපි මේ දැන් මේ තව රහසක් කියන්නේ ගොඩක් අය දන්නේ නැහැ මේක ඇත්තටම වැදගත්. අම්මට කියලා දෙන්න අනිත් අයටත් මේක බලන අයටත් වැදගත් වෙයි. ඉඟුරු ගහේ අල එන්නේ උඩ අතට. උඩට. ඒ කියන්නේ අපි බෑග් එක පිරෙන්න පස් පුරවලා ඒකේ යටටම වෙන්න ඉඟුරු වලේ හිටෙව්වොත් එයා යටට බහින්නේ නැහැ. හරිද? ඒ නිසා තමයි මේ ගොඩාක් අඩුවෙන් පස් පුරවලා මෙහෙම හිටවලා තියෙන්නේ. ඊට පස්සේ මේ ගහ හැදෙන්න අපි මේකට පස් පුරවනවා. දැන් මේක යට මේ හරිය ඉඳලා අල තියෙන්නේ. එහෙම. ඔව්. එතකොට උඩට එන්නේ. එතකොට අපිට අවශ්‍ය කරන අස්වැන්න හැදෙනවා. අර මේ තනින් තන එක ඒවා නැතුව ඔහොම තියෙන්නේ. මම විඩෙන් විඩේ බෑග් 2-3 හදා තමයි කරන්නේ. ඉතින් බුලත් කොටුවත් එහෙම හැදුවේ. අර ටික නම් අර වැස්ස වෙලාවෙ කියලා එක දිගට හැදුවා. එන්නකො පුතාට මම දෙන්නන්නේ මේක ඇතුලේ. මේක ඇතුලේ තියෙනවා. ගායිස් මේක නම් මේ බලන්න වටන දෙයක්. මේකෙදි කවුරු හරි ඉතින් කාට හරි බුලත් පැලයක් හිටව ගන්න ඕන වුණොත් ඒ ඉල්ලුවොත් මම දෙනවා. මේ අර වැටමාර නේද? මේ පොහොර වෙන්න දාලා තියෙන්නේ. සාමාන්‍යයෙන් නගර ආසන්නයේ ජීවත් වෙන කෙනෙක් නේ දැන් මාම. ඒක ඇත්ත කතාව. ඔය වුණ මේ වගේ පොඩි ප්‍රොපර්ටි එකේ මෙතන සාමාන්‍යයෙන් කොච්චර බිම් ප්‍රමාණයක් වගේ තියනවද? පර්චස් 5ක බිම් ප්‍රමාණයකින් ලොකු වැඩක් කරලා තියෙනවානේ. සාමාන්‍යයෙන් මේ දැන් මෙතන බුලත් කොටුම මම දන්න විදිහට බුලත් කොටු තමයි වැඩි නේද? බුලත් 100ක් විතර තියෙනවා. මම සාමාන්‍යයෙන් සති දෙකකට සැරයක් වගේ මම බුලත් කඩන්නේ. එහෙම ලොකු මාකට් එකකට යන්නේ නැහැ. ගමේ තියෙන විට කඩේකට ගිහින් දෙන්නේ. රුපියල් 2000ක් වගේ එක ටර්ම් එකකට හම්බ වෙනවා. ඉතින් අමතරව රුපියල් 4000ක් විතර මේ කියන්නේ තාම හැදිලා නැහැ. ඉතින් අර කොටු මුකුත් හැදිලා නැහනේ. හොඳ ආදායමක් ගන්න පුළුවන්. මොකද මේකේ මොනවද මේ ගෙඩි හැදෙන්නේ නැහනේ පුතේ. ඔය ටිකනේ හදා ගන්න ඕනේ. ඔව් නේ. ඔව්. මේවා ඉතින් මේ ඔය මැද්දෙන් මේ මිරිස් එහෙම දාලා තියෙනවා. මේක ස්කොච් බර්නට් එක. ගහක් දෙකක් හදා ගන්නවා. ඉතින් ගෙදර ප්‍රයෝජනෙට ඕන වෙනවනේ. මේවත් ඔය ඉඟුරු දාලා තියෙන්නේ. ඔය හැදුනාම හිමින් තැන් වලට ප්ලේස් කරනවා මේ. මේකත් දැම්ම ගැවුවට පස්සේ තවත් පොඩ්ඩක් මේක විදිමත් ඒ ඊළඟ පාර ඔයා නිවාඩු වෙනකොට බලන්නකො. ආදායමක් ගන්න පුළුවන්. ඇත්තටම කියනවනම් ගෙදර ඉන්න අයට තමයි මේක ගොඩක් වටින්නේ. ඔය අම්මලාට එහෙම
එහෙම නේද? ඔව් මොනවද බැරි දෙයක් නෙමෙයි. ඒ කියන්නේ දැන් මේ සම්බන්ධව මුල ඉඳලා මොන හරි ඇඩ්වයිස් එකක් හරි ඒ වගේ දෙයක් දෙන්න කරොත් කොලකට ආදරෙන් ඔව් පසහාරලා ඇටයක් දැම්මත් එයා හැදෙනවා. ඊට පස්සේ ඒකට වතුර ටිකක් දාගන්න ඕනේ. ඔය කොම්පෝස්ට් පොඩ්ඩක් දැන් මම ඔය කොම්පෝස්ට් ඉඳලා හදලානේ තියෙන්නේ බින් එකක්. එහෙම හදලා තියෙන රතන තියෙන වෙදර ඉතුරු වෙන මේ ඔක්කොම එකට දානවා. ඉතින් ඔය පොල් එළිය මොනවා හරි ලං කර ගන්නවා. මේ ඇත්තටම දැන් නම් ගෙදරින් මේ උණ බට වලින් හදලා තියෙන්නේ නේද මේ මාමා මේ ලොකු ඒ කියන්නේ ලොකු වේදමක් දරන්න නැතුව ඇති මේ මේක හදන්න එකට මේ ළඟ දන්සලක් ගාව අර වැටට ගහන්න කියලා තිබුණා. මම ඒක ඉවරුනාම ඒගොල්ලන්ගෙන් අහුවා මේ ටික මං ගෙනියන්නද කියලා. මේ ඇත්තටම මේක මේ හදලා තියෙන්නේ අපතේ දාන දේවල් වලින්ම ගත්ත ප්‍රයෝජනයක් නේද මේ මේ රෙදි පටි නම් දැන් හાર્ඩ්වෙයාර් වල තියෙන රෙදි බෝලයක් රුපියල් 200යි. සෑහෙන රෙදි පටි ගොඩක් තියෙනවා. ඒවෙන් තමයි හදාගන්නේ. ඔව් ඇත්තට මේ ගයිස් මේක ඇත්තටම මේ වගේ දෙයක් පටන් ගන්නවා නම් ඇත්තටම මේක වටිනවා ගොඩක්. ඔව් මේ සම්පූර්ණ මේ පොඩි මම මේ දැක්කම මම ඉස්සරහදී මේක පොඩි හිස් ඉඩමක්. මේ හිස් ඉඩ මේ තියෙන මේක මගේ ඉඩම නේ මේක පාර. ඔව්. ඉතින් පාර සුද්ධ කරන ගමන් මේ අයිනට පොඩ්ඩක් ඔය කරලා මෑ කරා ටිකක් වි ගම්බල ටිකක් වි දාන්න. ගයිස් මේ මෑ කරා මේ ලස්සන මෑ කරා මේ පේනවාද? අපි මේ කැමරා එක ලස්සන මෑ කරා. අපිට ගන්නව නෙවෙයි ඉතින් මේ පාර මේ ඉන්න ගෙවල් වල ඉන්න අයට කඩාගෙන යන්න හැදුවේ. බලන්න ඒකත් කොච්චර දෙයක්ද කියලා. තාන් ගයිස් මේවා ගයිස් මේ මොනවද තිබ්බටු එතකොට ඒ වගේ දේවල් වවලා තියෙනවා. ඉතින් මේ එයා දැන් මේ වගේ දේවල් පටන් ගන්න මුලින්ම පටන් ගන්න කෙනෙක්ට මාම දෙන මොකද්ද දෙන මුලින්ම ඇඩ්වයිස් එක මොනවෙන්ද පටන් ගන්න කියලා දෙන්නේ ඉස්සෙල්ලාම මෙහෙමයි. ගෙදර දෙයකට නම් හරි අපි පොඩ්ඩක් යන්කෝ පුතේ ගේට් වල තින්නේ බව් ඇලියට එනකොට මේ ගෙදර කන්න අවශ්‍ය කරන දේ අපි හිතමු මුලින්ම ඉතින් කරපෙන්ච පැලේ රම්පේ පැලේ වගේ දේවල් ඒවයින් පටන් අරගෙන ඊට පස්සේ මේ වගේ ඔය බෑග්ස් වල ඉඩ නැත්තම් මං කියන්නේ රූප් টොප් එකක උනත් කරන්න පුළුවන්. මේ වගේ ග්‍රෝ බෑග් දෙකකට පස් ටිකක් පුරවලා කොම්පෝස්ට් පොඩ්ඩක් කොහොබත් ටිකක් දාලා කරවිල ඇට දෙකක් දැම්මනම් මෙන්න මේ වගේ කරවිල වැලක් හදා ගන්න. ඒ ආය හැදෙනවා වතුර ටිකක් දාන්න තියෙන්නේ. හරි. ඒ පිපිඤ්ඤ ටිකක් හදා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔය දඹල වැලක් ඕනේ නම් ඉතින් මේ මීට වැඩිය මේ වගේ පොඩි කොටේජස් හදලා ඔය මේ වැටකොළු පතෝල උනත් හදන්න පුළුවන්. ඉතින් බටු පැල පහක් ආය අර බලන්න මගේ අර බටු පැල 4-5 මේ ගාන අයින් කරන්න ඕනේ. මේකෙන් අපි දැන් සෑහෙන දවසක් බටු කැඩුවා. මේ තව බුලත් කොටුවා. ගෙදර කුරුමුරුංග ගහ කරපෙන්ච ගහ ඕවා හිටව ගන්න පුළුවන්. ඉතින් අර පොඩ්ඩ නෑ. අපිට දැන් අපි පුංචි පවුලකට සාමාන්‍ය මෑ කරල් වැව්වොත් මෑ කරල් 4-5ක් ඇති ව්‍යංජනයකට. එතකොට හිතන්නකෝ මෑට 4ක් පැල කරගත්තා කියලා. ඔය ඒකෙන් වැල් 4න් 2ක් හරි ගියොත් ඒ දෙක ඇති සාමාන්‍යයෙන් මාසයක් දෙකක් යනකොට ඒකෙන් මෑ කරල් හැදෙනවා. මාස 2ක් විතර ඒක තියෙනවා. ඒ කියන්නේ ඒ වැලේ හැදි තියෙනවා. ඉතින් අපි හිතමු දවසකට ලොකු වෙන්නේ කරල් 2යි 3යි නා ඒ තුන කඩලා තියාගන්න ආයෙ තව කරල් දෙකක් හම්බුනම කරල් 5කින් හොද්දක් හදාගත්තා. එහෙම නේද? ඔව් එහෙනම් ගයිස් මේ අංකල් දුන්න ඇඩ්වයිස් එක ඔයාලට මේ වගේ දෙයක් පටන් ගන්න ඉන්න කෙනෙක්ට ගොඩක් වටිනවා. මම කියන්නේ බෙහෙවින් මේ වගේ දෙයක් පටන් ගන්න මේ පොඩි බිම්මගලක මේ උපරිම ප්‍රයෝජනෙ අරගෙන මේ පටන් ගන්න තියෙන දේ ගැන මොන වගේ දෙයක්ද ඔයාලට හිතෙන්නේ කියලා නම් මේක දැන් දාන්නේ ඇක්කන් මීඩියා YouTube channel එකෙන් කමෙන්ට් එකක් දාගෙන subscribe කරගෙන යන්න. ඔව් දැන් මේකේ තව දෙයක් තමයි දැන් කොවිලේ දැන් ඇත්තටම කියනවා නම් ගොඩක් අය ආසයි බයික් එකක් ගන්න වාහනයක් ගන්න කොල්ලන්ගේ සිහිනයන්නේ. හරි එතකොට තව ගෙදර ඉන්න සමහර විට අම්මා කෙනෙක්ගේ වැඩිහිටියෙක්ගේ කොහොමදත් ආසාවක් තියෙනවා තියෙන තත්ත්වෙන් චුට්ටක් හරි ඉස්සරහට එන්න. එතකොට Tamanට දැන් තියෙන අපි තමු සැලරි එකෙන් ඔක්කොම කරන්න බෑ. සැලරි එක මදි. එතකොට මේ වගේ පොඩි මේ ආදායමක් එන දේවල් හොයාගන්න ඕනේ. මම ඇත්තටම මේ උදාහරණ කියන්නේ මම මේකෙන් හම්බ කරන්න දැන් මට වෙනම ෆොටෝග්‍රැෆි ජොබ් එක තියෙන නිසා ඒ මුදල් තමයි මගේ පරිභෝජනයේට ඒ දේවල් වලට පාවිච්චි වෙන්නේ. මේකෙන් හම්බ වෙන ඔය බුලත් වලින් ඔය ඉඟුරු හරි මොනවා හරි
දෙකකින් හම්බෙන හැම මුදලක්ම මම කැටයක ඉතුරු කරනවා. දැන් මම ගෙනල්ලා පෙන්නන්නම් මං හිතන්නේ රුපියල් 40000 50000 මේ වෙනකොට එකතු කරලා. මේ පොඩි කාලේද? ඔව් දැන් මාස 6ක්. ඕ ගයිස් ඒ කියන්නේ මේ අමතර ආදායමක් ගන්න පුළුවන් හොඳකම හරියට කරොත් හරි ආදායමක් ගන්න පුළුවන් නේද? ඒකට පෙන්නන්නම්. මේක තමයි කැටේ නේ අංක. මේ සල්ලි කැටේ මේකේ 1000 11 5000 11 ඉඳලා තියෙනවා. මේ ඔක්කොම මේ ආදායමෙන් ගත්තා නේද? ආදායමෙන් තමයි ගත්තේ. ඒ කියන්නේ අංකල් මේක හිතන්න දැන් මේ කරවිල වැලේ හිටපුවම ගොඩක් ගොඩ එනවා කියලා. එතකොට මට මමත් අරගෙන අහල පායලටත් විඩෙන් විඩේ දෙනවා. ඊට පස්සේ මට ඕකේ ඔය කරවිල කනල් 10ක් විතර ගෙනහිල්ලා ගමේ කඩේට දුන්නා. රුපියල් 500ක් විතර අවසර හම්බ වෙනවා. ඒ කරවිල ලොකු පිලක් තියෙන එකක් නේ. ඔව්. එතකොට ඒ මොයි බුලත් ටික කැඩුවාම ඒ කියන්නේ අංකල් දැන් මෙතන පොඩි බිම්මකලක් තියාගෙන අංකල් මෙහෙම ඒ කියන්නේ මෙහෙම වැඩක් කරලා තියෙනවා නම් මිටට තරුණ ඉන්නවා ලොකු සාමාන්‍ය ප්‍රොපර්ටිස් ඒගොල්ලන්ගේ පරම්පරාවෙන්ම අයිති වෙච්ච එහෙම කට්ටිය ඉන්නවනේ ලොකු ප්‍රොපර්ටිස් තියෙන එක්කෝ දෙමව්පියන්ට කරදර දීගෙන ඉන්න උන් වෙන්න පුළුවන් සමාවෙන්න ඕනේ. එක්කෝ මෙලෝ වැඩක් නැති වෙන්න පුළුවන් උදේ දැන් අපි දැන් චාරුප ශිල්පියෙක් විදිහට උදේ 4 5 වෙනකොට කොහොමත් නැගිටිනවා. ඒ නැගිටලා සමහරවිට එක්සර්සයිස් ටිකකුත් කරනවා. හරි. ඒ කරලා එළිය වැටිච්ච වෙලේ ඉඳලා බෑලා මේ කොළ අත ගාන එක බලන එක තමයි කරන්නේ. ඉතින් දැන් මේ ලෙඩ රෝග මොකුත් නැත්තේ ඒකනේ. ඔය කියන්නේ සබාදාමත් එක ජීවත් වෙනවා සමානයි. ඉර එළිය වැටෙනවා දකින්නවා. ඉර බහිනවා දකින්නවා. ඉතින් ඔය ටික බලන්නවත් මේ වෙලාවක් නැති අයට ආදායමක් උගයන්න බෑ. ඉතින් මහන්සි වෙන්න ඕනේ. මහන්සි වෙලා ඔව් මේ කැටේ දැන්න මේ කැටේ පිරලා තියෙන්නේ. කඩලා වෙන්නන්න ඕනේ මේක අඩුම තරමේ රුපියල් 40000ක් 30000ක් නම් පැනලා තියෙනවා. මම ගණන් තියාගෙන නැහැ හම්බෙන එක ඇවිල්ලා එබුවා දැන් මේ ඔබා ගන්නත් දැන් මේ පිරিলা තියෙන්නේ කැටේ මේ සද කර දාන්න අංකල් ඉතින් මේ කට්ටියට දෙන්න පුළුවන් හොඳ ඇඩ්වයිස් එක සාමාන්‍යයෙන් ඉඩමක් තියෙන මේ වගේ පොඩි ඉඩක් හරි තියෙන අපිට කියන්නේ සමහරවල්ලාට අපිට තිබිච්ච තියෙන ප්‍රශ්නයක් තමයි දැන් අපි මීටක මේ ඉඩම ගන්න කලින් අපි හිටියේ කුලියට. එතකොට කුලියට හිටියත් කමන්නේ නැහැ බෑග්ස් ටිකක දැන් මේ ඔව් මෙයා මේ පෝටබල් බෑග්ස් වල තියෙන්නේ මේ මොනවද අංකල් මෙයාලා කියන නම් මේ බෑග්ස් වල ග්‍රෝ බෑග්ස් වල තියෙන්නේ මේ බිම හිටවපුවානේ මේ ගොඩක් තියෙන්නේ මේකේ මම දැක්ක විතර ගොඩාක් තියෙන්නේ මේ ඇත්තටම මේ ග්‍රෝ බෑග්ස් වල හිටපුවා මේ නිකම් පස් අංකල් කියන්නේ කොහොමද පස් දාලාද තියෙන්නේ කොම්පොස්ට් පොහොර ඔව් ඔකට කලවම් කරනවා පස්සුයි මතු පිට පස් ටිකයි වැලි ටිකයි පොල්ලෙලි මං කපලා දානවා කොහෙන් හරි අහල පහල ඉල්ල ගන්නවා අපේ වත් එච්චර පොල් ගස් නැහැනේ ඒ ඉල්ලගෙන ඒවා කපලා දාලා කලවම් කරලා ඒකට අර මොනවද මේ ඔය තියෙන පොල් කොළ කෑලි පිදුරු ඕවා කලවම් කරලා දානවා. ඒකවල ස්වභාවිකවම හැදෙනවා. ඉතින් අර දැන් අපි පෞගි දවස් ටිකේම මගේ ඔය හැදිච්ච පිපිඤ්ඤා වැලෙන් එහෙම මේ අර බබාලා හම්බෙන්න ඉන්න අම්මලාට තමයි වැඩිපුරම අපේ වැඩපොලේ ගිහින් දුන්නේ. කියන්නේ අර ඒගොල්ලන්ට බයක් සැකක් නැතුව ගෙදර ආයත උන කන්න පුළුවන් මේ කිසිම මේ වගාවට සාමාන්‍යයෙන් කරන් යද්දි මේ කියන්නේ හානිදායක වෙන කෘමීන් සත්තු හානි කියන්නේ ගොඩ පිපිඤ්ඤා මෙන්න මේවට නම් එනවා පිපිඤ්ඤා වලට මොකද සාමාන්‍ය වැඩිපුරම මේ එන සත්තු කැබිලි පාට මැස්සෙක් එනවා ඒ දැන් ඌට බෙහෙත් ගහන්නත් බැරි හින්දා දැන් මම අරක ඉවරු ගාම මම හැදුවෙත් නෑ ටිකක් කලකිරෙන තැනුත් තියෙනවා ඒ නිසා තමයි අපි තෝරා ගන්න ඕනේ අපිට මොනවද මේ කරදරයක් නැතුව වවන්න පුළුවන් කියලා. එතකොට දැන් අපි හිතමුකෝ අපිට මොකක් හරි භෝගයක් අවශ්‍ය නම් අපි ඒකට වෙන භෝගයක් වැඩිපුර හදලා ඒක විකුණලා අර භෝගයක් අරක ගන්න පුළුවන් නේ. හරිද අපි හිතමුකෝ දැන් අපිට පිපිඤ්ඤා දැන් මේ වැටකොළු වවන්න හැදුවා දැන් මේක තමයි මල් ඇවිල්ලා නැහැ. මේක සමාහිත සාර්ථකුන් නැත්තම් මේක ගලවලා දාන්න. ඊට පස්සේ ඒ බෑග්ස් ටිකෙත් විකුණුවවට. හරි. එතකොට ඒ ටික විකුණලා ඒක විකුණන්න පුළුවන් නේ දවසක. එතකොට ඒකෙන් එනවනේ ආදායම. ඒක ගන්න පුළුවන්. අර අපි අපේ යන්නේ අපි හැම වෙලේම දියුණු වෙන මිනිස්සෙක් නම් අපේ ඇතුළට එන්න තියෙන හෝල්ස් පාදලා ගන්න ඕනේ. හරිද? එළියට යන හෝල්ස් වහන්න ඕනේ. දැන් අපි හිතමු අපෙන් එළවලු වලට දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් පුතේ අපිට ප්‍රධාන එළවලු වලට වඩා සප්ලිමන්ට්ස් වලට තමයි කියන්නේ මේ තියෙන අතුරු දේවල් තියෙන ඉඟුරු දෙහි මිරිස් ඒවා තමයි වැඩි මිලක් යන්නේ. කියන්නේ දැන් අපිට බෝංචි කියලා බෝංචි අපිට ග්‍රෑම් 250ක් ගත්තාම ඇති රුපියල් 100යි. හැබැයි ඉඟුරු දෙහි මිරිස් තක්කාලි ගන්න යනකොට ඒව ග්‍රෑම් 100ක් රුපියල් 100යි. ඔව්. හරිද? එතකොට අපි අර අපිට ඕන දැන් මම දෙහි කරපිංච රාම්පිය හැමදේම හදලානේ තියෙන්නේ. එතකොට ඒවට මුදල අඩු කරගත්තාම අපේ එළවලු කඩේට ගියාම අර වියදම් වෙන එළවලු වලට යන බිල ප්‍රධාන දේවල් ටිකට විතරයි යන්නේ.
දැන් මේ මගේ ඉඩ තියෙන අයට නෙමෙයි ඉඩ නැති අයට පෝච්චි වල හරි ඔය හදද නැති ඉඩ තියෙන කෙනෙක්ට මේ වාහනයක් කරගෙන ෆිනෑන්ස් එකක් ගන්නොත් මේකෙන් ආදායමක් හදා ගන්න පුළුවන් නේද? දැන් මම මගේ ඊළඟ ටාගට් එක ඒක තමයි දැන් මේ මොකක් හරි මේක වැඩි කරලා තව ඔය තාප්ප ගෙවුවට පස්සේ මම කොහොමවත් මේ ටික වැඩි කරනවා මේක ක්‍රමවත් කරලා ඉවරලා මේ ඒකෙන් පොඩි ඉන්කම් එකක් ජෙනරේට් කරලා ඒක account එකකට දාලා ඒකෙන් ස්ටෑන්ඩින් ඕඩර් එකක් දෙනවා මොකක් හරි පැත්තකට යන්න එක්කෝ කොටස් වෙලද බල ආයෝජනයකට හරි මම ඉතින් ගොඩක් අංකල් මාස්ටර් මයින්ඩ් එකෙන් දැන් ඔක්කොම ප්ලෑන් කරලා තියෙනවා. ඒ කියන්නේ මේ දැන් මේක උනත් මට එක්කෝ මොකක් හරි දෙයකට ගන්නවා. ඒ කියන්නේ මේක අමතරනේ. මේක ඇත්තටම කියනවනේ මෙතන තියෙන මහන්සියක් විතරයි. මේකට කීයක්වත් මම ඉන්වෙස්ට් කරලා නැහැනේ. එතකොට මේ මම කියන්නේ ඉතින් මේ ඇත්තටම කවුරුත් ළමයින්ට මේ කොල්ලන්ට කෙල්ලන්ට ජොල්ලියේ කරන්න පුළුවන් වැඩ මේ. ඒ කියන්නේ අංකල් ඊළඟ වාහනයකින් එන අපිට කාර් රිවිව් එකක් වගේ අපි කරමු ඊළඟට මේකෙන් ගත්ත ආදායම. ආයි කාර් රිවිව් එකක් කරමු දැන් මේකෙන්ම විතරක් නෙමෙයි ඉතින් මොන හරි කරනවා ඉතින්. පිරිමි කෙනෙක් වුණා ගෑනු කෙනෙක් වුණත් අනිවාර්යයෙන්ම අමතර ආදායමක් වන්න ඕනේ. දැන් ලේසියෙන්ම ලේටි රස්සාවකට යන්නේ නැති කාන්තාවකට නම් මේක මාර වටිනවා. හරි. ඒක පිරිමි කෙනෙක්ට උනත් දවසකට පැයක් හරි මේවා දැන් හිතන්නකෝ දැන් මේ ඉඟුරු ටික ඇදලි ඉවරයි මම මේකට මොකුත් කරන්න දෙයක් නැහැ නේ මේකට මම වතුරවත් දාන්න ඕනේ අනේ ඉඳලා හිටලා ගහිනවා මොකද ඉඟුරු වලට ගොඩක් වතුර ඕනේ නැහැ ඔය මම අර බුලට් ටික විතරයි මේ ගැන අංකල්ට කවුරු හරි කමෙන්ට් එකක් හරි දැම්මොත් අංකල් ඒකට රිප්ලයි කරලා මේ සම්බන්ධව දැනුවත් කිරීමක් කරනවා ඉතින් ඒගොල්ලන්ට මෙහෙමයි මට කරන්න පුළුවන් ඕන උදව්වක් කරනවා දැන් මොනවා හරි දෙයක් ඉල්ලුවොත් ඇහුවොත් මුලින් ඉඳලා කියලා දෙන්න. අංකල් ගාව මේ බීජ උනත් ගන්න තියෙනවනේ පොඩි පැල උනත්. බීජ කියන්නේ ඉතින් ওই පැල ඉල්ලුවොත් දෙන්න පුළුවන්. නැත්නම් පැල හදාගන්න විදිය කියලා දෙන්න පුළුවන් නේද? ඔව් එහෙනම් guys මේ අංකල් දැන් අපි ඊළඟට බලමු මේකේ මේ ආදායම අපි කාර් එකක් ගිහලා කාර් එක රිවිව් කරමු. අනිවාර්යයෙන්ම අපි එහෙම බ්ලොග් එකක් දාමු. එහෙනම් අංකල් මං ගිහලා එන්න ඊළඟ වැකේෂන් එකේදී මම ආයෙ එන්න තව අවුරුද්දකින් විතර පස්සේ. හරිද? ඒ කියන්නේ ලොකු වෙනසක් කළා තියෙන්නේ. අනිවාර්යෙන් තියෙන්නේ. අංකල් ඇත්තටම අහන්නේ අංකල් ඇත්තටම අහන්නේ මේකෙන් ආදායමක් ගන්න පුළුවන්ද? අනේ ඵලයන් බලන්න උඹලට මෙච්චර කියලා දිනවත් තේරෙන්නේ නැත්නම් උඹලකින් බයි අංකල්